ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද කිරින්දේ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි නායක හඳුරුනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධෝහං බෝධිසාමි. මුත්තෝහං මෝචයේ පරේ. තින්නෝහං තාරයිසාමි. සංසාරෝගා මහභයාති. පින්නතුනි, දැන් මේ දේශනා කළේ අපේ බුද්ධ ශාසනයේ එහෙම නැත්නම් බුද්ධ ධර්මයේ තියෙන වැදගත් ගාථාවක්.
මේ ගාථාවෙන් ප්‍රකාශ වෙන්නේ මුලින්ම අපේ බෝධිසත්වයෝ බුදු වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරපු දවස. බුදු වෙලා අනුනුත් සංසාර දුක්ඛෙන් මුදලා මේ ලෝකේ නොඑක විදිහේ දුක් කරදර වලින් පිරී ගැටලි ජීවත් වෙන මිනිසෙන්ට සම්පූර්ණ නිදහස ලබා දෙන්න ඕනේ කියන අදිඨානය ඇති කරගෙන බුදු වෙන්න ඕනේ කියලා ඒ බුද්ධත්වය ලබාගෙන මිනිසෙන්ට නියම මාර්ගය පෙන්වා දීමට අන්නේ බලාපොරොත්තුෙන් නොඑක් විදිහේ දුක් විඳලා අපට හිතන්න බැරි තරම් දුක් විඳලා අන්තිමට ඔන්න බුද්ධත්වය ලබා ගත්තා. බුද්ධත්වය ලබාගෙන ඒ අමුතුවෙන් බුද්ධ ධර්මයේ කියලා ධර්මයක් දේශනා කරන්න හේතු උනේ මොන කාරණයක් නිසාද? ධර්මයේ කියන වචනේ ඒ කාලේ ඉන්දියාවේ කවුරුත් පාවිච්චි කළා. නමුත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වචන වලට අපි කියනවා බුද්ධ ධර්මයේ කියලා. ඇයි අමුතුවෙන් ආගමක් නැත්නම් අමුතුවෙන් ධර්මයක් ඉදිරිපත් කිරීමට පෙන්වීමට හේතුව ඒ තිබිච්ච ආගම් වලින් අනුගමනය කරපු ප්‍රතිපත්ති වැඩපිළිවෙල ගැන උන්වහන්සේට ප්‍රසාදයක් ඇතිවන්නේ නැහැ. අන්න ඒ නිසා නියම මාර්ගයේ පෙන්වන්න ඕනේ කියලා තමයි බුද්ධ ධර්මයේ දේශනා කිරීමට උන්වහන්සේ කල්පනා කළේ. එතකොට මොනවද ආගමක් හැටියට ඊට කලින් මහජනයා අනුගමනය කරපු වැඩපිළිවෙල? එකක් තමයි මේ ශරීරයට පුළුවන් තරම් වද දීලා පුච්චලා කපලා කොටලා නොකා ඉඳලා බඩගින්නේ මැරීම. ඒක පව් නැති කර ගැනීමට මාර්ගයක් හැටියට හිතාගෙන ඊට පස්සේ මෝක්ෂය එහෙම නැත්නම් නිවන ලබා ගැනීමට පුළුවන් වේ කියන තද විශ්වාසයක් ඒ කාලේ මහජනයා තුළ තිබුණා. නමුත් උන්වහන්සේට පෙනුණා මේ වැඩපිළිවෙලේ ඇති ආගමික වටිනාකමක් නැtei කියලා. ඊළඟට උන්වහන්සේට පෙනුණා එදා ඒ ජීවත් වෙච්ච මිනිස්සුયો කුල වශයෙන් උසස් කුල ඒ වගේම පහත් කුල වශයෙන් බෙදිලා උසස් කුල වලට අයිති අය පහත් කුල වල අයට මිනිස්සු හැටියට නෙවෙයි සාමාන්‍යයෙන් තිරිසන්නුන්ට වඩා පහත් තත්වයකින් සැලකුවා. උන්වහන්සේ කල්පනා කළා මිනිස්සු කියන්නේ එකම ජාතියකට අයිති සත්තු ජාතියක්. ඇයි මේ කොටස් වශයෙන් කුල වශයෙන් මේක විදිහට බෙදිලා උසස් පහත් කියලා ભેදයක් හදාගෙන විශාල අවාසනාවන්ත තත්වයකට සමහරුන්ගේ ජීවිත හරවල තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම හැම මිනිසයාටම එක හා සමාන නිදහසක් තියෙන්න ඕනේ කියලා කල්පනා කරලා බලලා අන්නේ කුල ભેදය නැති කරන්න තමයි උන්වහන්සේ මහන්සි ගත්තේ. ඒ පහත්ය කියන කුලවල අය මහාන කරලා සමහර විට රජවරුන්ට ඇමතිවරුන්ට කියා වන්දනා කිරීමට වැඳීමට පවා උන්වහන්සේ පුරුදු කළා. ඊළඟට ස්ත්‍රී පක්ෂයට ඒ කාලේ ඉන්දියාවේ ආගමක් අනුගමනය කිරීමට ඉගෙන ගැනීමක එයාගේම පූජනීය ස්ථානයකට යන්න තරම් නිදහසක් තිබුණේ නැහැ.
ස්ත්‍රී පක්ෂය ඊටාම පහත් මනුෂ්‍ය ජාතියක් හැටියට සැලකලා ඒ මිනිස්සෙන්ට තිබිච්ච නිදහස ස්ත්‍රී පක්ෂයට තිබුණේ නැහැ. ඒක ඉන්දියාවේ පමණක් නෙවෙයි සමහර රටවල් වල එදත් තිබෙන අදත් තියෙනවා. සමහර ආගම් වල ස්ත්‍රී පක්ෂයට එක සමාන නිදහසක් දෙන්නේ නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ තමයි මේ ලෝකේ පළවෙනි වතාවට ස්ත්‍රී පක්ෂයට මාර්ගය පෙන්නලා ඉඩ දීලා මහාන වීමට පවා සම්පූර්ණ නිදහස දුන්නා. ඒ නිසා අනිත් අයගේ හිත ඒ ගැන ඒ සතුටක් ඇති වෙන්නේ නැහැ ඒ බුදුහාමුදුරුවෝ කරපු වැඩේට. ස්ත්‍රීන්ට මේ වගේ සම්පූර්ණ නිදහසක් දුන්නයි කියලා. ඊළඟට හැම මිනිසෙක්ම දෙවියන්ට වහල් වෙලා දවල් රැ දෙකේ දෙවියන්ට වඳිනවා යාඥා කරනවා නොයෙක් විදිහේ පුද පූජා කරනවා තමන්ගෙන් ඉටුවේ යුතුයකම් වෙන වැඩපළ ඒව නවත්තලා දෙවියන්ගෙන්ම යම්කිසි ආධාරයක් ලබාගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වුණා. බුදුහාඳුරන්ට පෙනුණා මේ මිනිස්සු මේ දෙවියන්ට වහල් වෙලා මිනිස්ය ධෛර්යය මිනිස්සෙකුට තියෙන ශක්තිය මිනිස්සෙකුට තියෙන බලය පාවිච්චි නොකර දෙවියන්ට යටත් වෙලා වඳින පුදන එක විතරයි කරන්නේ. ඊළඟට පුද පූජා කරනවායි කියලා අහිංසක සත්තු දෙවියන්ගේ නාමයෙන් බලිබිලි හැටියට දෙවියන්ට පූජා කරනවා උන් ගිනි තියලා මරලා පුච්චලා එයින් දෙවියන්ගෙන් යම්කිසි යහපතක් ලැබේ කියන බලාපොරොත්තුයි. ඒ ගැන හොඳට කල්පනා කරලා බලලා උන්වහන්සේ දේශනා කළා මේ අහිංසක සත්තු මරලා දෙවියෝ සතුටු කරන්නේ කියලා මේ කරන වැඩෙන් ආගමික වටිනාකමක් තියනවාද? ඒ නිසා ඒකේ තියෙන වරද උන්වහන්සේ පෙන්වලා දුන්නා. ඊළඟට කල්පනා කිරීමට මිනිස්යාට ආගම් වලින් නිදහසක් දෙන්නේ නැහැ. අදත් තියෙනවා නොඑක ආගම් මිනිස්සෙන්ට ඕන හැටියට කල්පනා කරලා හිතලා බලලා පරීක්ෂා කරලා යම් කිසි දෙයක් පිළිගැනීමට හෝ එහෙම නැත්නම් ඒවා අනුගමනය කිරීමට හෝ නිදහසක් තිබුණේ නැහැ. හැම කෙනෙක්ම කියන්නේ මේ දෙවියන් වහන්සේ කියාපු දේවල්. අන්න ඒ කියාපු පිළිවෙලට අපි වැඩ කරගෙන යනවා මිස අපට ඕන හැටියට හිතලා බලලා කිසිම වැඩක් කරන්න අපට බලයක් නැහැ. අපට සැක ඇති වෙනවා, අපට විශ්වාස කරන්න බැරි වෙනවා. නමුත් එහෙම වුණාට ඒවා වැරදිය කියලා අපට හිතන්න ශක්තියක් නැහැ. නමුත් ආගම් වලින් එදත් අදත් මිනිස්සෙකුට හිතලා කල්පනා කරලා බලලා පරීක්ෂා කරලා යම් කිසි දෙයක් පිළිගැනීමට උගන්වපු එකම ආගම බුද්ධ ආගම විතරයි. උන්වහන්සේගේ ධර්මය මුලින්ම පටන් ගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනිම ප්‍රතිපත්තිය සම්මා දිට්ඨි. යමක් හොඳින් තේරුම් ගැනීම ඉස්සෙල්ලා කරන්න ඕන. එතනේ තේරුම් ගැනීම හැටියට පෙන්නනවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියාපු චතුරාර්ය සත්‍ය. අපි මේ ඇතිලා මේ දුක් විඳින්නේ මොකද? මේකට හේතුව මොකද්ද?
ඊළඟට ඒකට හේතු හොයාගෙන ඊළඟට අපිට ලැබෙන නිදහස සපත මොකද්ද? ඒකට කළ යුතු වැඩපිළිවෙල මොනවද? ඔන්න ඔය 4 තේරුම් අරගෙන වැඩ කළොත් ඔන්න ධර්ම මාර්ගයට වැටුණා. ධර්මයට අනුව දිගට ජීවිතය ගෙන යාමට මඟ පාදගත්තා. එතනින්. එතකොට අනුන්ට වහල් වෙලා යටත් වෙලා වැඳලා පුදලා ආගමක් පිළිපැදීම නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ. අපේ හිතේ නිදහසක් ඇතුව හොඳට කල්පනා කරලා බලලා තේරුම් අරගෙන මේවා හොඳයි මේවා නරකයි කියලා තේරුම් අරගෙන එහෙම නැතුව දෙවියන්ට බයෙන්වත් දෙවියන්ගෙන් ලැබෙන දඬුවම් ගැන කල්පනා කරලවත් නරකාදියට බයෙන්වත් නෙවෙයි මේවා නරකයි මේවා හොඳයි කියලා තේරුම් ගැනීමට ශක්තියක් අපට ඇති කළා. එතකොට මනුෂ්‍ය ජීවිතයක තියෙන වටිනාකම මනුෂ්‍ය ජීවිතයට නිന്ദා අපහාස නොවන විදියට හොඳ ආත්ම ශක්තියක් ඇති මනුෂ්‍ය හැටියට ජීවත් වීමට උන්වහන්සේ අපට ඉගැන්වුවා. බුද්ධ ධර්මයේ දේශනා කිරීමෙන් බුද්ධාගම වැනි ධර්මයක් ඇති කිරීමෙන් උන්වහන්සේ බලාපොරොත්තු උනේ නැහැ මහජනයාට කියලා වන්දෝ ගන්නවත් එහෙම නැත්නම් පුද පූජාවල් කරන්නවත් නෙවෙයි. ඒවා අපි කරන දේවල් අපි හදාගත දේවල් අපි කැමැති. නමුත් බුදුහාඳුරෝ බලාපොරොත්තුනේ ඒවා නෙවෙයි. අපි අනුන්ට වරදක් නොකර අපේ හොඳ ගතිගුණ දියුණු කරගෙන නියම මිනිස්යෝ හැටියට ආත්ම ශක්තියත් ආත්ම ගෞරවයත් තියාගෙන ලෝක ජීවත් වෙන්න පුළුවන් නම් ආන්න ඒක තමයි බුද්ධාගමේ කියලා ඉගැන්වුවේ. දැන් ආගමක් අනුගමනය කිරීමෙන් නීතියක් පිළිපැදීම නෙවෙයි අපි කරන්නේ. බුද්ධ ධර්මයේ හැටියට එතන නීතියක් නෙවෙයි. මාර්ගය පෙන්වලා දුන්නා, හොඳට කියා දුන්නා, තේරුම් අරගෙන මේක හොඳයි මේක නරකයි කියලා තේරුම් අරගෙන ඒ අනුව අපේ ජීවිතේ හැඩගස්ස ගන්නවා. එතකොට සමහර විට ආගම් ගැන විශ්වාසයක් නැති මිනිස්සු ලෝකේ ඉන්නවා. ඒ අතන්ට දෙවියෙකුත් නැහැ, දිව්‍ය ලෝකෙකුත් නැහැ, නරක ආදියකුත් නැහැ, කර්මය කියලා දෙයක්කුත් නැහැ, පුනරුත්පත්ති නැවත උපදිනයි කියලා දෙයක්කුත් නැහැ, ඊළඟට ආත්මය කියලා දෙයක් නැහැ. ඔය කිසිම දෙයක් නැහැ ඒ අතන් හිතේ. නමුත් ඒ සමහර මිනිස්සු බොහෝම හොඳට තමන්ගේ ආත්ම ගෞරවය තියාගෙන නරකය කියන දේවල් මේවා හොඳ නැහැ, මේවා කළොත් අනුන්ට මහා කරදරයක් දුකක් හිරිහැරයක් විපත්තියක් කියන බව තේරුම් අරගෙන ඒවා නොකර ඉන්න. දෙවියන්ට බයෙන් නෙවෙයි. ඊළඟට කළ යුතු අප්‍රමාණ හොඳ වැඩ තියෙනවා. යුතුයකම් වශයෙන් මිනිසෙන්ගේ නිදහසට, මිනිසෙන්ගේ දුක් කරදර වලින් නිදහස් වීමට කළ යුතු අප්‍රමාණ හොඳ වැඩ තියෙනවා. ඒ හොඳ වැඩ Tamanට පුළුවන් හැටියට ඒ අය කරනවා. ඒ කරන්නේ දෙවියන්ගෙන් යමක් බලාපොරොත්තුවෙන්වත් නෙවෙයි, දිව්‍ය ලෝකයට යෑමටවත් නෙවෙයි, කාටවත් බයෙන් නෙවෙයි, ඒවා කළ යුතු දේවල් කියලා හිතාගන්න තරමට හිත දියුණු වුණා. ඒ නිසා ඒ අනුව ජීවිතය හොඳ මාර්ගයට ගත්තා. දැන් බුද්ධ දේශනාව ගැන කල්පනා කරලා බැලුවම අපට පේන්නේ සම්පූර්ණ අන්න ඒ විදිහේ ආගමික වැඩපිළිවෙලක්.
දැන් බුදුහාමුදුරෝ දේශනා කරනවා තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් දේ මොකද්ද? මෙන්න මේ දේවල් කළ යුතුයි, මෙන්න මේ දේවල් නොකළ යුතුයි කියලා කියා දෙන එක විතරයි. එහෙම නැතුව බුදුහාමුදුරන්ට වෙන කරන්න දෙයක් නෑ අපි වෙනුවෙන්. යම් කිසි දෙයක් කිරීම හෝ නොකිරීම අපට අයිති දෙයක්. ඒක නොකර බුදුහාමුදුරන්ට වැඳ වැඳ හිටියයි කියලාවත් වෙන විදිහේ පුද පූජාවල් කරගෙන හිටියවත් ධර්මානුකූල ආගමානුකූල ජීවිතයක් අපි ගත කරන්නේ නැහැ. අන්න බුද්ධ ආගමේ තියෙන වටිනාකම උතනයි. බුදුහාමුදුරෝ මහා විශාරද පුජ්‍යලේ. ඒ නිසා ඒ බුදුහාමුදුරෝ කියාපු දේවල් අපි අනුගමනය කරන්න ඕනේ කියලා හිතලා ඒවා කරන්න පටන් ගන්නවා. බුදුහාමුදුරෝ ඊළඟට පෙන්නනවා එහෙම හිතන්න එපා. මම කිව්වයි මම බොහොම හොඳ කෙනෙක් ඒ නිසා මේ කියාපු දේවල් අපි කරන්න ඕනේ කියලා මේවා අනුගමනය කරන්න එපා. මම කියාපු දේවල් ගැන කල්පනා කරලා බලලා මේවා තේරුම් අරගෙන ඒ ගැන විශ්වාසයක් ඇතුව යම් කිසි දෙයක් කිරීමත් නොකිරීමත් අනිත් අයට කළ යුතු දෙයක්. බුදුහාඳුරන්ගෙන් ඒවා බලාපොරොත්තු වෙන්නේ නැතුව. දැන් අනිත් ආගම් වල උගන්වනවා මිනිස්සුන්ට දිව්‍ය ලෝකෙට යන්න ඕන නම් ඒ දෙවියන් කියාපු හැටියට හැම දෙයක්ම පිළිපදින්න ඕන. එහෙම නොකළොත් ඒ දෙවිය දඬුවම් කරනවා නැත්නම් නරක ආදියට යවනවා. බුද්ධ දේශනාවේ ඒ විදිය කියමනක් නැහැ. බුදුහාඳුරෝ පෙන්වන්නේ මෙන්න මේ දේවල් නරකේ කියලා කල්පනා කරලා බැලුවම තමන්ගේ පළපුරුද්දෙන් තේරුම් ගන්න පුළුවනි ඇයි මේ දේවල් නරක, ඇයි මේ දේවල් කරන්න හොඳ නැත්තේ මොකද කියලා. ඒකට උදාහරණයක් වශයෙන් පෙන්වන්න පුළුවනි. දැන් බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා තවත් සත්‍යයේ ජීවිතේ නැති කිරීම, මැරීම හොඳ නැහැ කියලා. හොඳයි ඒක හොඳ නැත්තේ මොකද කියලා තේරුම් ගන්න බැරි නම් මාන්න ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අත්තානං උපමං කତ୍වා නහනේය නඝාතේ. තවත් කෙනෙක් ඇවිල්ලා අපි මරන්න හදනකොට ගහලා කොටලා වෙඩි තියලා නොයෙක් විදිහේ අපි මරන්න ලේස්ති වෙනකොට මොන විදිහේ වේදනාවක්ද දුකක්ද බයක්ද අපේ හිතේ ඇති වෙන්නේ. එතකොට අපි ගිහිල්ලා තවත් කෙනෙක් මරන්න සූදානම් වුණාම අර අපට ඇති වෙච්ච වේදනාව දුක ඒ සත්වයාටත් ඇති වෙනවා. ඒ හොඳටම ඇති. ඇයි ඒක නරක? ඊළඟට අපි හිතමු අපේ තියෙන බඩු මුට්ටු කවුරු හරි හොරකම් කරගෙන යනවා. ඒ හොරකම් කරගෙන ගියාම අපට ලොකු දුකක් ඇති වෙනවා. දැන් අපි ගිහිල්ලා අනුන්ට ආйти දේවල් හොරකම් කරගෙන ආවොත් ඒ මිනිස්සයාටත් ඇති වෙන්නේ අර වගේම දුකක්. ඒ නිසා අපේ පළපුරුද්දෙන් මේවා හොඳයි මේවා නරකයි කියන බව අපිට තේරුම් ගන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. එහෙම නැතුව මේක නීතියක්. බුදුහාඳුරෝ කියලා තියෙනවා. අහවල් ආගමේ කියලා තියෙනවා. මෙන්න මේ දේ කරන්න හොඳ නැහැ කියලා. ඒ නිසා අපි මේක කරන්නේ නැහැ. ඒක දුර්වලකමක්. එහෙම හිතන එක. ඒ ආගම් වලින් පෙන්නනවා මේක නරකයි කියලා. නමුත් අපි දන්නවා මේක නරකයි කියලා. අපි වැරදි වැඩ කරන්නේ නොදන්නකම නිසා නෙවෙයි. ඒක නොකර ඉන්න තරමට හිත හදාගන්න බැරි කම නිසා. ඒ නිසා තමයි හොර හිතින් හොර කමින් හැංගිලා නරක වැඩ අපි කරන්නේ. නරකේ කියන බව දන්නවා.
ඒ නිසා හැංගිලා ඒ නරක වැඩ අපි කරනවා. එතකොට මේ කාරණේ මේ විදිහට තේරුම් ගන්න පුළුවන් නම් ආගමකින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විශේෂයෙන් බුද්ධ ආගමෙන් බුදුහාමුදුරුවෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? වැරදි වැඩ නොකරන විදියට අපේ හිත හදාගන්න එක. හිත දියුණු කරගන්න එක. වැරදි කියන දේවල් අපි දන්නවා. නමුත් ඒවා නොකර ඉන්න බෑ අපේ හිත දුර්වල නිසා. අන්න බුද්ධාගමෙන් අපි ඉගෙන ගන්නවා ඒ හිත කොහොමද අපි හදාගන්නේ මේ නරක වැඩේ නොකරන්න. දැන් පන්සල් සමාදන් වෙනකොට කවුරුත් කියනවා පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සික්ඛාපද කියන වචනයෙන් පෙන්වන්නේ මේ නරක වැඩේ නොකරන්න මම හිත පුහුණු කරනවා, පුරුදු කරනවා, දියුණු කරගන්නවා. එතකොට ඔන්න නරක අදහසක් ආවොත් කවුරු හරි මරන්න ඕන, හොරකමක් කරන්න ඕන, බොරුවක් කියන්න ඕන කියලා හිතේ ඒ නරක අදහස ඇති වුණාම ඒක නොකර ඉන්න තරමට හිත හදාගන්න පුළුවන් නම් අන්න ආගම ඕන කරන්නේ ඒකටයි. ඒ වැඩේ නොකර වෙන්දයි යාඥා කළයි දවසට 100 සැරයක් යාඥා කළයි කියලා ඒ මිනිස්සුયો ආගමානුකූල ජීවිතයක් ගත කරනවායි කියලා කියන්න බෑ. වෙන්දත් නැතත් යාඥා කළත් නැතත් බුදු පූජා කළත් නැතත් අර විදියට හිත හදාගන්න පුළුවන් නම් නරක අදහසක් හිතේ ඇති වෙච්ච වෙලාවට ඒ දේ කරන එක හොඳ නෑ කියලා ඒක නොකර ඉන්න පුළුවන් නම් ආන්න ඒක තමයි ආගමක් අනුගමනය කරනවා කියන්නේ. ඊළඟට අපේ හිතවල ඇති වෙන බොහොම හොඳ අදහස්. කොයිතරම් නරක මිනිහෙක් ගියුණත් හොඳ අදහස් ඇති වෙනවා. ඒ විදිහ හොඳ අදහසක් ඇති වුණාම ඒවා නිකං අතහැරලා දාලා අමතක කරලා දාලා නිකං ඉන්න. ඒක නෙවෙයි. ආගමක් අනුගමනය කරනවා නම් ඒ ඇතිවෙච්ච හොඳ හිත හිතේ පදිංචි කරගෙන හිතේ තියාගෙන පුළුවන් තරම් මහන්සි අරගෙන ඒ හොඳ වැඩ කරන්න මහන්සි ගන්න ඕන. ඔන්න ආගමක් අනුගමනය කරනවායි පිළිපදිනවායි කියන්නේ ඕකටයි. ඔය දෙක නොකර නොඑක් විදිහේ වැඩ කරන්න අපි කැමති. ඕනතරම් වියදම් කරන්න කැමති. නොඑක් විදිහේ උත්සව කරන්න කැමති. නමුත් හිත හදාගන්න බෑ. නරක හිතක් ඇති වෙච්ච වෙලාවට ඒක නොකර ඉන්න, හොඳ හිතක් ඇති වෙච්ච වෙලාවට ඒක කරන්න. බුදුහාඳුරු අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඔච්චරයි. උන්වහන්සේ පිරිනමන පාන හදනකොට විශාල පිරිසක් ආවා. ආරංචි වෙලා බුදුහාඳුරෝ පිරිනමන පාන යනවා කියලා. මල් අරගෙන පුදලා වැඳලා යන්න. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ මේ ඇත්තන්ට කිව්වා දැන් බුදුහාඳුරන්ට හිරිහැර කරනක හරි නෑ කියලා නැවැත්තුවා එන්න නෙදී. පස්සේ බුදුහාඳුරෝ අහලා බැලුවා මොකද කියලා. ඒ පාර කිව්වා විශාල පිරිසක් ඉන්නවා මල් අරගෙන පුදලා වැඳලා යන්න අවසාන ගෞරවය හැටියට. ඊළඟට බුදුහාඳුරෝ කියනවා ආනන්ද කියාපන් ඒ අයට ආපහු යන්නේ කියලා. මල් පිදුවයි කියලාවත් වැඳයි කියලාවත් බුදුහාඳුරන්ට නියම ගෞරවය කළා වෙන්නේ නැහැ. ඒ අයට කියාපන් ආපහු ගිහිල්ලා මම දේශනා කරපු අවවාද වලින් එකක්වත් පිළිපදින්නේ කියලා. ආන්න එහෙම පිළිපැද්දම
බුදුහාඳුරන්ට ගෞරව කළා වෙනවා. දැන් තේරුම් ගන්න පුළුවනි ඒ බුද්ධ ධර්මයේ දේශනා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඊළඟට හාමුදුරනේ හිටියා. ඒ හාමුදුරුවෝ හැමදාම ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ ඉස්සරහා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. පස්සේ බුදුහාමුදුරුවෝ ඇහුවා, "ඔබ මොකද කරන්නේ මේ හැමදාම ඇවිල්ලා මේ මන් දිහා බලාගෙන ඉන්නේ?" පස්සේ හාමුදුරුවෝ කියනවා, "ඔබ වහන්සේ දිහාව බලාගෙන හිටියම මගේ හිතේ පුදුම සන්තෝෂයක් ඇති වෙනවා. ආන්නේ නිසා මම මේ බලාගෙන ඉන්නේ." ඊළඟට බුදුහාමුදුරුවෝ ඇහුවා, "මේ බලාගෙන ඉඳීමෙන් හිත සතුට කිරීමෙන් ඔබට ලබා ගන්න පුළුවන් දෙයක් තියෙනවද? නුඹේ බුද්ධිය නුවණ දියුණු කිරීමට යමක් අවබෝධ කර ගැනීමට ශක්තියක් ලැබෙනවද මේකෙන්?" ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා, "කිංතේ වක්කුල ඉවිනා පූතිකායේන දුක්ගන්ධේන ශරීරේන." වක්කුල මගේ මේ කුණු ගඳ ගන්න අපිරිසිදු මේ ජීවිතේ මේ ශරීරේ දිහා බලාගෙන හිටියයි කියලා ඔබට බුදුහාමුදුරුවෝ පේනවද? මේ කුණු ශරීරේ දිහා බලාගෙන හිටියට බුදුහාමුදුරුවෝ කවද කියලා පේන්නේ නැහැ අපේ හැට. එතකොට බුද්ධත්වයේ තියෙන්නේ අර කුණු ශරීරේ නෙවෙයි. මිනිස්සු බොහෝම කැමති ඉතින් ධාතු වලට වඳින්න, ඒ වගේ බුද්ධ රූප වලට වඳින්න, ගෞරව කරන්න ඉතින් වරදක් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ ඒවට වඳින්නේ කියලා නෙවෙයි. මේ කුණු ගඳ ගහන ශරීරය අපේ ශරීරයත් බුදුහාමුදුරන්ගේ ශරීරයත් සමාන කරලා බැලුවම කිසි වෙනසක් නැහැ. ශරීරය ඔක්කොම එක වගේ. එතකොට වටිනාකම තියෙන්නේ ඒ ශරීරේ නෙවෙයි. අන්න ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා, "යෝ ධම්මං පස්සති සෝමං පස්සති." යම් කිසි කෙනෙකුට මම දේශනා කරපු ධර්මය තේරුම් ගන්න පුළුවන් නම් ආන්න නියම බුදුහාමුදුරුවෝ කවුද කියලා ඒ මනුස්සයාට තේරුම් ගන්න පුළුවනි. ඒ මනුස්සයාට නියම බුදුහාමුදුරුවෝ පේනවා. ඒ නිසා කවුරුවත් බලාපොරොත්තු වෙන්න එපා බුදුරජාණන් වහන්සේගේ වටිනාකම තියෙන්නේ මේ කුණු ශරීරය කියලා. එච්චර විතරක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ කැමැත්තක් තිබුණේ නැහැ ඒ බුද්ධ රූප හදලා ඒවට වඳිනවට බුදුනට. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500ක් යනකම් ඉන්දියාවේ බුද්ධ රූපය කියලා දෙයක් තිබුණේ නැහැ. මොකද බුදුහාමුදුරුවෝ ඒකට අනුබල දුන්නේ නැහැ. ඒකට සපෝට් කළේ නැහැ. ඉන්දියාවේ ග්‍රීක කාර්යය අල්ලගෙන ඉන්න කාලේ ආන්න ඒ අය තමයි පුරුදු කළේ ඔය රූප හදන්න, ආගමික ලාංඡන හදන්න. අන්න එදා ඉඳලා තමයි බුද්ධ රූප හදන්න පටන් ගත්තේ. දැන් ලෝකේ හැම රටකම බුද්ධ රූප හදාගෙන යනවා. ඒවා මොනතරම් අශෝභනද කියනවනම් එක එක විදියට ඒ තමන්ගේ කැමැත්තේ හැටියට බුද්ධ රූපය හදනවා. සමහරු හදනවා මූණු හතර පැත්තට ඇතුව. ඒ බුදුහාමුදුරන්ට ලෝක තියෙන හැම දෙයක්ම පේනවා. මූණු හතරක් තියෙනවා. ඒ නිසා වඳිනවා. සමහරු හදනවා බුදුහාමුදුරන්ට මහා ලොකු බඩගෙඩියක් තියෙනවා. හොඳ hina හැන මූණක් තියෙනවා. නමුත් බුද්ධ රූපේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා පෙන්වන්න හදන්නේ ওই විදිහටයි. ඊළඟට අපි මහන්සි ගන්නවා අඩි 100 ගණන් උස බුද්ධ රූප හදලා එයින් මේ බුද්ධ ආගම දිනුනේ කියලා පෙන්වන්න.
බුද්ධ රූප හැදුවයි කියලා වේර විහාර හැදුවයි කියලා බුද්ධාගමේ දිනුවක් ඇති වෙන්නේ නැහැ නියම වශයෙන්. නමුත් ඒවා මහජනයාට ඕන කරනවා. නමුත් බුද්ධාගමේ දිනුව තියෙන ඒවයි නෙවෙයි. මිනිස්යාගේ යම්කිසි දිනුවක් තියෙනවා නම් මිනිස්යාගේ යම්කිසි ගුණධර්ම හොඳ ගතිගුණ තියෙනවා නම් අන්න බුද්ධාගම දිනු වෙන්නේ එතනයි. බුද්ධාගම තියෙන්නේ එතනයි. අර කියාපු ගොඩනැගිලි වලවත් අර කියාපු පිළිම වලවත් වෙන යම්කිසි දෙයක නෙවෙයි. අපේ ගතිගුණ හොඳ ප්‍රතිපත්ති නැති වෙලා අපි නරක මිනිස්සු හැටියට ජීවත් වෙනවා නම් ඒක බුද්ධ ධර්මයේ අමතක කිරීමෙන් ගණන් ගන්නේ නැතුව වැඩ කිරීමෙන් අපේ පිරිහීම ඇති වෙනවා. ඒකට කියනවා ධර්මයේ පිරිහීමයි කියලා. ඒ ධර්මය සදාකාලිකව මේ ලෝකේ හැමදාම පවතින්නේ නැහැ. බුදු වෙලා උන්වහන්සේ දේශනා කළා. පාතුරහෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ. මම මේ අවබෝධ කරගත්ත ධර්මය මේක අලුත් දෙයක් නෙවෙයි, 아무තු දෙයක් නෙවෙයි. මේ ලෝකේ ධර්මයේ කියපු දේ තිබුණා. ධර්මයේ හැමදාම ලෝකේ තියෙනවා. තව තැනකදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා. බුදුවරු ලෝකේ පහළ වුණත් නැතත් ධර්මයේ කියපු දේ හැමදාම මේ ලෝකේ තියෙනවා. එතකොට ධර්මයේ පිරිහෙන දෙයක් මොකක්ද නැහැ. අපේ පිරිහීම තමයි ධර්මයේ පිරිහීම. අපේ දියුණුව තමයි ධර්මයේ දියුණුව වෙනවයි කියන්නේ. එතකොට කල්පනා කරලා බලන්න. ධර්මයේ කියන්නේ මොකද්ද? බුද්ධාගමේ කියන්නේ මොකද්ද? අපි කළ යුතු දේවල් මොනවද? නොකළ යුතු දේවල් මොනවද කියලා තේරුම් අරගෙන ඒ අනුව අපේ ජීවිතේ සකස් කර ගැනීමට පුළුවන්කම තියෙනවා නම් අන්න අපි ධර්මානුකූල ආගමානුකූල ජීවිතයක් ගෙන යනවා. එතකොට රටක සාමය සමාදානය සතුට ඇති වෙන්නේ ඒ නිසා. United Nations එකෙන් හදාපු ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා constitution. ඒ constitution එකේ තියෙනවා යුද්ධයක් ඇති වෙන්නේ මිනිස්සෙක්ගේ හිතෙන්. මේ ලෝකෙ වෙන මොනම සත්වයක්වත් නැහැ යුද්ධ ප්‍රකාශ කරන්න. ඒ සත්තු වෙනව ගහ ගන්නව, කෝලාහල ගන්නව, මරා ගන්නව එච්චරයි. නමුත් යුද්ධයක් නැහැ ප්‍රකාශ කරන්නේ අනිත් අය නැති කිරීමට. යුද්ධයක් ප්‍රකාශ කරන්නේ ඇති කරගන්නේ මිනිස්සු හිතකින් නම් සාමය සමාදානය කියපු දේ ඇති වෙන්න ඕන මිනිස්සු හිතකින්. දෙවියන්ට වැඳලා දෙවියන්ට යාඥා කළා සාමය සමාදානය කියපු දේ දෙවියන්ගෙන් ලැබෙන්නේ නැහැ කවදාවත්. අපේ කාලේ නාස්ති කරන විතරකින් කරන්නේ. මිනිස්යාගේ හිතෙන් තමයි නරකේ කියන දේවල් මේ ලෝකෙ ඔක්කොම ඇති වෙන්නේ. ඒ මිනිස්යාගේ හිතෙන් තමයි හොඳේ කියන හැම දෙයක්ම මේ ලෝකෙ ඇති වෙන්නේ. මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණපදයක් ඒගොල්ලන් දන්නේ නැහැ ඒක. ධම්මපදේ පළවෙනිම ගාථාවේ පෙන්නනවා මනෝ පුබ්බංගමා ධම්මා. මනුෂ්‍ය හිතකින් තමයි මේ ලෝකේ ඇති වෙන ඔක්කොම හොඳ දේවල් ඔක්කොම නරක දේවල් ඇති වෙන්නේ. ඒවා වෙන තැනකින් එන දේවල් නෙවෙයි. මනුෂ්‍ය හිතක් නැත්තම් මේ ලෝකේ හොඳේ කියලා දෙයක්වත් නැහැ, නරකේ කියලා දෙයක්වත් නැහැ. ආන්නේ නිසා එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනය නියම සත්‍ය අර යුනයිටඩ් නේෂන් එකේ කන්ස්ටිටියුෂන් එකේ අද තියෙනවා අර මං කියපු පිළිවෙලට. දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ දෙවියන්ට යාඥා කරලා වැඳලා පුදලා
මේ නිදහස සාමයේ සමාදානයේ කවදාකවත් ලෝකේ ඇති වෙන්නේ නැහැ. නමුත් අපේ හිතේ තියෙන දුෂ්ටකම, අසත්පුරුෂකම, දාමරිකකම හිතෙන් අස්කර ගත්තොත් ආන්න සමාදානය, සාමය, නිදහස ඇති වෙනවා. අන්න ධර්මයක් අපිට ඕන කරන්නේ, ආගමක් අපිට ඕන කරන්නේ ඔන්න ඔය කියාපු දේ තේරුම් අරගෙන ඊට අනුව පිළිපැදීම. එතකොට මුළු ලෝකෙ දිහා බලන්න අද එහෙම් පිටින්ම මුළු ලෝකෙම යුද්ධ භූමියක්. මරා ගන්නවා දවස ගානේම නොඑක් විදිහේ භයානක විදිහට. නමුත් ඒ මිනිස්සුන්ට ආගම් තියෙනවා. ඒ මිනිස්සු කියනවා ප්‍රේ කරනවා, වඳිනවා, පූජා කරනවා, යාඥා කරනවා. ඒවා කළා ඉවරයිලා අපහු මරා ගන්න පටන් ගන්නවා. දියුණු වෙච්ච හිතක් නැහැ. කරුණාවක්, අනුකම්පාවක්, අවංකවමක් නැහැ. ඒව නැතුව වැන්දයි, යාඥා කළයි, පුදු පූජා කළයි කියලා ආගමානුකූල ජීවිතයක් එතන නැහැ. ඒක තේරුම් ගන්න තුරු අද මේ ලෝකේ තියෙන මේ භයානක විපත්ති, හිරිහැර, කරදර දේවල් වලින් කවදාකවත් අපිට නිදහස් වෙන්න හම්බෙන්නේ නැහැ. විශාල බලාපොරොත්තුවක් ඇතුව ඒ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක්ම නිදාගන්නවත් නැතුව තමන්ගේ කාලය සම්පූර්ණයෙන්ම ගත කළේ අපි හොඳ මාර්ගයට ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඒ ප්‍රතිපදා, ඒ වැඩපිළිවෙල උන්වහන්සේ අපිට ඉගැන්වුවේ අර ඊටාම වටිනා උත්තම ජීවිතයක් ගත කරලා දෙවියන්ගෙන් ඉල්ලලවත් බුදුහාඳුරන්ගෙන් ඉල්ලලවත් අපිට ලබා ගන්න බෑ අපේ සම්පූර්ණ නිදහස. ඒක අපේම උත්සාහයෙන් මහන්සි අරගෙන අපි හදාගෙන යන්න ඕන. නමුත් බුදුහාඳුරන්ට පුළුවනි ඒකට මඟ පෙන්වන්න. මෙන්න මේ දේ මේ පිළිවෙලට ජීවිතේ ගෙනියන්න ඕන. එතකොට අපට කිසි අමාරුවක් නැතුව, අනුන්ට වහල්ලු වෙන්නේ නැතුව අපේ ජීවිතයේ උසස් තැනට නගලා ඒ වගේම සංසාර දුක් වලින් අපි දවල් රැ දෙකේම දුක් විඳිනවා. එකම මිනිත්තුවක්වත් නැහැ හිතේ බයක්, සැකක් නැතුව, වේදනාවක් නැතුව හිතේ නිදහසක් තියාගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ශරීරය ගත්තම හැම තිස්සෙම නොඑක විදිහේ වේදනා, දුක්, කරදර, ලෙඩ දුක් අප්‍රමාණ. හිතෙන් කයින් කියන මේ දෙකෙන් දවල් රැ දෙකේම අපේ මුළු ජීවිත කාලය තුලම අපි දුක් විඳිනවා. නමුත් අපේ තියෙන තණ්හාව නිසා, කෑදරකම නිසා ජීවත් වීමට අර ඔක්කොම ඉවසගෙන දුක් විඳ අඬ අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වීමෙන් අන්තිමට අපට මොනවද ලැබෙන්නේ? මේ ශරීරය අපේ මුළු ජීවිතේම කැප කරලා ඉන්නේ මේ ජීවිතේ රකින්න. මේ ශරීරය අපි හිතාගෙන අපේ ජීවිතය කියන්නේ මේ ශරීරය කියලා. ඒ නිසා මේකට කවන්න, පොවන්න, හොදන්න, නාවන්න, සැරසිරි කලන්න මුළු ජීවිතේම ගත කරනවා. නමුත් ජීවිතය ගැන අපේ නැහැ කිසිම හැඟීමක්. ශරීරය ගැන විතරයි හිතන්නේ. එතකොට මේ ශරීරය කියන්නේ ජීවිතේ පදිංචි වෙලා ඉන්න ගේ. මේ ගේ දිරාගෙන යනවා. එහෙම ගිහිල්ලා ඔන්න දවසක මේ ගේ කඩාගෙන වැටෙනවා. ඒක තමයි මරණය කියන්නේ. මරණයයි කියලා කියන්නේ ගේ කඩාගෙන යනවා. ඊට පස්සේ
අර ගේ පදිංචි වෙලා හිටියේ අපේ ජීවිතේ. ඒකේ කර්ම වේගය, චිත්ත වේගය, ජීවිත වේගය ඒවා ඔක්කොම එකතු වෙලා මහා ශක්තිමත් වේගයක්. මෙතනින් පිට වෙලා යනවා විඥානය කියලා. විඥානං මාතුකුච්චිස්මින් ඔක්කම තියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අර අපේ ළඟ තිබිච්ච ඒ විඥානය ඒක තියෙනවා අවිජ්ජා, තෘෂ්ණා, කර්ම, උපාදාන, භව කියන වේග පහ. ඒක මෙතනින් පිට වෙලා යනවා. මරණයක් ඇතිවීමට කරුණු තුනක් හේතු වෙනයි කියලා පෙන්නනවා. මොනවද? ආයු, උස්මාච, විඥාන. අන්නේ තුන මෙතනින් වෙන් වුණාම තමයි මරණය කියපෙක සිද්ධ වෙන්නේ. මොනවද ආයු කියන්නේ? අපේ උත්පත්තිය ලැබනකොට ජනක කර්මයේ වශයෙන් ඇතිවෙච්ච කර්මයට ජීවත් වීමට කාල සීමාවක් තියෙනවා. ඒ කර්ම ශක්තිය ඉවර වුණාම එතනින් එහාට ඒ ජීවිතේ ගෙනියන්න බෑ කිසි කෙනෙකුට. දැන් බලන්න බුදුහාමුදුරුවෝ අවුරුදු 80යි ජීවත් වුණේ. ආනන්ද හාමුදුරුවෝ 120ක් ජීවත් වුණා. මොකද ඒකට හේතුව? අර ජනක කර්මයෙන් උත්පත්ති ලැබෙන වෙලාවේ ඇතිවෙච්ච ඒ කර්මය ඉවර වුණා. ඊට පස්සේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. සමහරුන්ගේ වැඩි කාලයක්, සමහරුන්ගේ බොහොම කෙටි කාලයක්. ඊළඟට මේ ශරීරයේ තියෙන උෂ්ණත්වය ඒකෙන් තමයි අනිත් ඒ දේවල් පාලනය කරන්නේ. ඒකත් මේ ශරීරයෙන් මේ රූප මේ ඇඟෙන් වෙන් වුණාම අන්තිමට විඥානේ මෙතනින් පිටවලා යනවා. අනිත් ආගම් වල ආත්මය කියන වචනේ හදාගත්තේ ඔන්න ඔය වචනේ තේරුම් ගන්න බැරි නිසා. විඥානේ මෙතනින් පිටවලා යනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. අනිත් අය කියනවා ආත්මය මෙතනින් පිටවලා යනවා කියලා. නමුත් ආත්මය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් කිසි කෙනෙකුට තෝරන්න බෑ. මොනවද ඒකේ තියෙන්නේ? මොකද්ද? ඔය දෙයියන් වහන්සේ මම කියන එච්චරයි. නමුත් විඥානය කියන්නේ මොකද්ද? මෙතන චුති චිත්තය. මෙතනින් පිටවලා යන චිත්ත වේගය. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක තියෙනවා අවිද්‍යා, තෘෂ්ණා, කර්ම, උපාදාන භව. විශාල බලවත් වේග ශක්ති පහක් තියෙනවා. අපේ අඥානකම, නොදන්නකම බොහොම වැඩි අපේ හිතේ. අපි දන්නේ බොහොම ටිකයි. නමුත් අනිත් දේවල් අපි දන්නේ නැහැ. ඒක හිතේ බලපානවා. ඒක උදව් කරනවා අනිත් නරක දේවල් හිතේ තියා ගැනීමට. ඊළඟට තෘෂ්ණාවේ කියලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තෘෂ්ණා තුනක් තියෙනවා. කාම මොසප්ප විඳීමට තියෙන ආසාව, ජීවත් වීමට තියෙන ආසාව, ජීවිතය ගැන කලකිරුණාම ඒක ඕන නැහැ කියන තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. අර විඥානයේ ඔක තියෙනවා. ඊළඟට කර්ම. කිසිම කෙනෙකුට ලෝක ජීවත් වෙන්න බෑ කුසල කර්ම හරි අකුසල කර්ම හරි නොකර. කොයිතරම් හොඳ මිනිස්සෙක් වුණත් නරක වැඩ කරනවා රහත් වෙනව මෙහා. ඒ වගේම කොයිතරම් නරක මිනිස්සෙක්කින් වුණත් හොඳ වැඩ කරනවා. ඒ නිසා කුසල කර්ම අකුසල කර්ම දෙක හැම කෙනෙක්ගෙම සිද්ධ වෙනවා ජීවත් වෙන කාලය තුල. ඒවා කොහොම රෙකෝඩ් වෙලා තියෙනවා. කර්ම. ඊළඟට අපේ තියෙන තද බැඳීමක්, ඇල්මක්. ඒ බැඳීම බොහෝම තදයි. ඒක නැත් කෙනෙක් කවුරුත් නෑ. උපාදාන කියලා පෙන්වන්නේ යම් කිසි දෙයකට තදින් ඇලිලා ගැලිලා ඒක හිතේ තියෙන බලවත් වේගයක්. ඊළඟට විභව තණ්හ, කාම තණ්හ, අවිජ්ජා, තෘෂ්ණා, කර්ම, උපාදාන භව, කර්ම භව.
මැරෙන්න කලින් අපේ හිතේ අර ඉන්ද්‍රිය හිතත් එක්ක වැඩ කරන්නේ නැතුව හිත තනිව ඉන්න වෙලාවට අර අපි කරපු කුසල කර්ම හිතට බලපාන්න පටන් ගන්නවා. ඒව ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. හොඳ කර්මයක් හරි නරක කර්මයක් හරි හිතේ පහළ වෙලා තියෙන වෙලාවට මේ ජීවිතේ මෙතනින් පිට වෙලා ගියොත් ඊළඟ ජීවිතේ පටන් ගන්නේ අන්න අර කියාපු කර්මයට අනුව ඒ කර්මයේ හැටියටයි. අන්න මෙතනින් පිට වෙලා ගිය ඒ විඥානයේ තියෙන බල සම්පන්නකම. ඕක තමයි අනිත් අය මේ ආත්මය කියලා කියන්නේ. බුදුහාඳුරෝ පෙන්වන ඔය විඥානය. එතකොට ජීවිතයක් මුලින්ම හටගන්නේ කොහොමද? බුදුහාඳුරෝ පෙන්වන විඥානං මාතුගොච්චිස්මින් ඔක්කමති. ඒ විඥානය මව් කුසකට ඇතුල් වෙනවා කර්මානුරූපව. ඒ කර්ම වල හැටියට ඒ ජීවිත මේ මෙඩිකල් සයන්ස් බොහෝම කාලයක් ඒ උගත්තු අතර මත ભેදයක් තිබුණා. මව් කුසේ ඉන්න ළමයෙක්ගේ හිත පහළ වෙන්නේ මොන කාලෙදද? 4 මාසෙන්ද 6 මාසෙන්ද ඔන්න ඔය විදිහට මත ભેදයක් තිබුණා. පස්සේ ඇල්බර්ට් අයින්ස්ටයින් ලෝක විශාරදම උගතෙක් උන්නේ කියනවා mind must come first. හිත තමයි ඉස්සෙල්ලා ඇති වෙන්න ඕන. ඒකම තමයි බුදුහාඳුර පෙන්වන්නේ විඥානං මාතුගොච්චිස්මි ඔක්කමති. ආන්න ඒක ඇති වුණාට පස්සේ තමයි අනිත් දේවල් ඔක්කොම පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට මේ මුළු ලෝක ධාතුවේම තියෙන නොයෙක් විදිහේ කොස්මික් එනර්ජි ඒ ඔක්කොම එකතු වෙලා අර රූපයක් හැදෙන්නේ ජීවිතයක් කියලා දිනු වෙන්නේ. එතකොට ඔන්න ඔය බුද්ධ දේශනාව හැටියට දැන් අපිට පේනවා අපේ ජීවිතේ ඇති වෙන්නේ කොහොමද? ඒක ආයසරයක් ඇති වෙන්නේ කොහොමද? ආයසරයක් නැති වෙන්නේ කොහොමද? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක දෙවියන්ගේ කැමැත්තෙන්වත් බුදුහාඳුරන්ගේ කැමැත්තෙන්වත් නෙවෙයි. අපි ගත කරපු ජීවිතේ මොන විදියට අපි ජීවත් වුණාද? කොයිතරම් දුරට හොඳ වැඩ අපි කරලා තියෙනවද? කොයිතරම් දුරට නරක වැඩ අපි කරලා තියෙනවද? අන්න ඒව තමයි බල සම්පන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොಂತಿ පානිනම්. ඊළඟට බුදුහාඳුරුව පෙන්නනවා අපි මේ ලෝකයෙන් පිට වෙලා ගියාට පස්සේ මැරිලා අපට පිහිට වෙන්න ඉන්නේ කිසි කෙනෙක් නෙවෙයි අපි කරපු කුසල කර්ම විතරයි. දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් බුදුහාමුදුරුවත් කාටවත් කරන්න කිසි දෙයක් නැහැ. අපි යම් කිසි හොඳ ගුණ ධර්ම ඇතුව හොඳ ප්‍රතිපත්ති ඇතුව හොඳ වැදගත් කුසල ධර්ම අනුව ජීවත් වුණා නම් අන්න අපට පිහිට වෙන්නේ උපකාර වෙන්නේ උදව් කරන්නේ අපේ ඒ කර්මය. ඒ වගේම නරක කර්ම එකතු කරගෙන තිබෙනා නම් අපේ ජීවිතය අවාසනාවන්ත එකක් වෙන්නේ දුක් සහිත එකක් වෙන්නේ අපි අරේ ගත කරපු නරක ජීවිතයේ හැටියට. එහෙම නැත්නම් දෙවියන්ගේ දඬුවමක් දීමක් නෙවෙයි. ඕන්නේ කරුණු තේරුම් අරගෙන අපේ ජීවිතය අපි සකස් කරගෙන බුද්ධ ධර්මයේ කුමක්ද කියලා තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ මොකද්ද? බුද්ධ ධර්මයේ කියලා ධර්මයක් දේශනා කිරීමෙන් අන්න අපේ ජීවිතය ওই විදිහට සකස් කරලා හැඩගස්වලා දියුණු කරලා අවසානයේහි අපට නිවන් සම්පත්තිය සැනසීම ලබා ගැනීමට ඔම හැබැනලාටම නිවන් සම්පත් ලැබේවා. ධර්මානුශාසනාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍යපාද
කිරින්දිය ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ